අවසරකට අවසර රජතුමනි. මැද්දෙන් පැන්න කියලා හිතන්නේ. ආය මොනවද බල හිත ඉන්න තියෙන්නේ. තෝ මැද්දෙන් පැන්නනේ. හරි වහ කාරණාව කියව. හරි. මේ ඔය කුල්ල කුජීත අජූත පජාත ඇමතියාගේ රට අර අමුතුවටනේ. හරියට හරි. අත මාපිය පංචයක්. ආතෙල්ද ඔයාලට? ආතෙල්ද? වහා කැඳුණු චූදිතියා විත්ති කුඩුවට. අගතියටපත් පාර්ශවයෙන් යමෙක් පැමිණ තිබේද? එසේ රජතුමනි කිදෙනෙක් සිටි. එසේ නම් කැඳවන්. හොඳින් මතක තබා ගත යුතුයි. ඇමති කියලා මූ මහලුක වැඩ කරුවෙක්ද? නරුණායි කියලා බලන්නේ අමපා දෙන්නේ කන පැලෙන්නට. මේක ජූරි සභාව. වහා සංසුන් වී අදාළ කාරණාව පමණක් මුල සිට පවසන. කාරණාව කියන්නේ මේකයි රජතුමනි. මම ඒ දවස්වල තලවතුගොඩ සිකියුරිටි ජොබ් එකක් කර හිටියේ. දවසක් පාන්දර 3ට විතර මාගේ ෂිෆ්ට් එක වෙර වෙලා බෝඩිමට යන ගමන් පාර මාරු වෙන්න සුදු ඉරගාව මම හිටියා. වාහන වල රතුපත් වුණා. මට යන්න කොළපත් වුණා. පාර මාරු වෙන්න අඩිය තියද්දිම බඩුපත් වුණා. බඩුපත් උනායි කිව්වේ? බඩුපත් වුණා කියන්නේ මේක V8 එකේ ජෙට් එක වගේ ඇවිදින් සුදු ඉරේ මාව හප්පගෙන ගියානේ. හොඳින් මතක තබා ගත යුතුයි රජතුමනි. වැදුන ගමන් මං උඩ වීසික් වෙලා කරණම් 3ක් වැදිලා හක්ක පුට්ටු වෙලා ඇට මුං ඇට වෙලා දෙයියනේ කියලා දෙරි ගැහුවේ නැද්ද ආයේ පදික මාරු උඩට. ඔන්න එතකොටම තමයි මට හොඳින් සිහියට ආවේ. මාගේ අතපය හතර හන්දි ඔක්කොම කැඩිලා බිඳලා විසිරලා ගිහින් තිබ්බා. ප්ලේට් 6700ක් දාලා හරි රෝද පුටුවගේ ඉඳන් බේස් ලයින් පාරේ හිඟමන් පාරක් කාලා තට්ටු තුනකට ගයක් හදාගෙන ඉතුරු ජීවිත කාලේ සතුටින් ගෙවනවා නේද ඊ කියලා හොඳින් මතක තබා ගද්දීම මෙන්න මේ අවලං මී හරකා වාහනේට හැප්පුණේ කවුදයි කියලා බැලීමට ආපු වේගෙම රිවර්ස් එකක් ගැහුවේ නැත සුදු ඉර උඩට පිටිපස්සේ රෝදේ බඩ උඩ සුදු ඉර කහ වුණා. රජතුමනි මැද්දෙන් පැන්න කියලා හිතන්න එපා. වින්දිද? සුදු ඉර මොකද කහ වුනේ? මං දැනන් හිටියේ ඔය ප්‍රශ්නේ මගෙන් අහන බව. සුදු ඉර කහ වුනේ සුදු ඉර උඩදී මට රෙවුන හින්දා. ඒක මරු පතව අපිය පංචයා. හැබැයි මේ කාලකන්නියෝ මාධ්‍යයට ජරාව දීලා මාධ්‍යෙට මේ සිද්ධිය වාර්තා කරලා තියෙන විදිහ බලන්නකෝ රජතුමනි. ඈ මේ හොඳින් මතක තබා ගත යුතුයි රජතුමනි. මේකා මේ ඇඟපත තලා ගන්න තලවතුගොඩ අකුරු තුනේ කඩේකට ගිහිල්ලා මරිමෝල් ගායෙන් බීලා ඇවිල්ලා අම්මමෝ පේන්නේ නැතුව සුදු ඉර උඩදී මාව චට කරලා මරලා මම රෙවිලා මැරිච් එකෙක් කියලා රටටම ඔප්පු කරන්නේ. කොමද මුන්ගේ සැලසුම්? පත බාපිය පංචයක්. කවදා හරි මාගේ දරුවෙක් තාත්තා මරුනේ කොහොමද කියලා අහද්දි තාත්තා මරුනේ රෙවිලා කියලා කියද්දි මොනතරම් ලැජ්ජාවක්ද දෙයියනේ. පැහැදිලි. මීළඟ විත්තිකරු කැඳව.